හරි යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකේ තුන්වෙනි වීඩියෝ එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද trading view එකේ chart එකේ screenshot tag ගහලා අපි AI එහෙම නැත්නම් Gemini use කරලා කොහොමද buy එකක්ද sell එකක්ද ඒ වගේම take profit entry stop loss ඒ වගේම leverage cross or isolated ඒ ඔක්කොම කොහොමද එක prompt එකකින් ගන්න කියලා. ඉතින් ඔයාලට මේක කරන්න පොඩි දෙයයි ඕන වෙන්නේ. අපි වීඩියෝ එකේදී කතා කරමු මොනවද ඕන වෙන්නේ කියලා. හරි වීඩියෝ එකට එකතු වෙන්න කලින් මාව subscribe කරන්න, like කරන්න, තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක share කරන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයා ඉස්සෙල්ලම ඔයාගේ trading view app එක on කරගන්න. ඔයා මොන device එකෙන් on කරත් ඔයාලට තියෙන්නේ ඕනේ market එකට ගිහලා screenshot එකක් ගහගන්න එක විතරයි. දැන් අපි යමු market එකට. ඉතින් මේක තමයි මේ SUSD මාකට් එක. මේ මාකට් එක හැම වෙලේම වගේ සාමාන්‍ය හොඳ කැන්ඩල්ස් ස්ටික් තමයි තියෙන්නේ. පේනවනේ. හොඳ කැන්ඩල් ස්ටික් තියෙන තනිකර හැමස් තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ Windows PC එකෙන් කරනවා නම් Windows එක shift එකයි S එකයි ඔබන්න. එතකොට මෙන්න මේ වගේ snap tool එක on වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙහෙම ටික් එකක් දෙන්න විතරයි. ඊට copy වෙනවා. ඊට පස්සේ ඔයා යන්න ඕනේ Google එකට. ඊට පස්සේ ගහන්න ඕනේ Gemini කියලා. හරි ඊට පස්සේ ආ Gemini එකට ගියාට පස්සේ මෙන්න මෙහෙම පෙන්වනවා. ඒක ඉතින් හැමෝම දන්නවනේ. ඊට පස්සේ ඔයා control එකයි V එකයි ඔබන්න. එතකොට අර ගත්ත screenshot එක මෙතන attach වෙනවා. ඊට පස්සේ මෙන්න මේ prompt එක මම දාලා තියන්න description එකේ. එන්නේ prompt එක දෙන්න ඕනේ මෙතෙන්ට. ඊට පස්සේ fast හරි ඒක මොකක් හරි ගමන්නේ Gemini 3 එකෙන් තමයි කරන්න පුළුවන් මේක. ඊට පස්සේ මෙන්න මෙහෙම ටික වෙලාවක් ඉන්න ඕනේ. එයා ඇනලයිස් කරගන්න. හරි ඊට පස්සේ ඇනලයිස් වුණා. ඊට පස්සේ එයා අපිට මෙන්න මෙහෙම ලොකු හැල්ලක් දාලා තියෙනවා. හැබැයි අපිට ඒ ටික වඩන්නේ මෙන්න මේක trade signal කියන එක තමයි ඕනේ. ඉතින් ඔයාලට ඒක signal එකක් විදිහටම දෙනවා. take signal එක sell එක දෙන්න ඕනේ. entry zone එක ඇවිල්ලා මෙන්න මේක $0.8815 to $0.8818 ඒක තමයි දෙන්න ඕනේ. ඒකට take profit දෙකක් දීලා තියෙනවා, stop loss එකකුත් දීලා තියෙනවා. එතකොට ආය risk management margin mode isolated leverage එක 5x to 10x 3 minute chart එකේ තමයි මම trade කරන්න ඔයාලා කලින් වීඩියෝ එක බලුවා නම් දන්නවා. ඉතින් මේ වගේ දෙයක් ඔයාලට group එකකට paid කරලා ගන්නවට වඩා මේ වගේ market එකේ screenshot එකක් ගහලා ChatGPT දීලා ගන්න එක ලේසි. ඒ වගේම ChatGPT AI වලින් වැඩ කරන්නේ. ඉතින් එයා ගොඩක් විදිහට කියන්නේ මේ මිනිස්සුගේ මොලේට වඩා ගොඩක් විදිහට මේක ඇනලයිස් කරලා තමයි ඔයාට ආන්සර් එකක් දෙන්නේ. ඒ හින්දා මේක ගොඩක්ම ඇඩ්වාන්ස්. ඒ නිසා මම පර්සනලි මේක රෙකමන්ඩ් කරනවා. එතකොට මෙතන alternative strategies කියලා තියෙනවා. ඒ කියන්නේ strategies දෙනවා යා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් advanced දෙයක් ඒක ගොඩක්. ඉතින් ඔයාලට මේක Binance වගේම කියන්නේ දැන් අපි ට්‍රේඩ් කරන්නේ කියන්නේ මම ට්‍රේඩ් කරන්නේ ඒ ඔක්කොම කරන්නේ Binance එහෙම නැත්නම් crypto. ඉතින් සාමාන්‍යයෙන් මේ forex trader කෙනෙක්ට නම් අපි ඊළඟ වීඩියෝ එකකින් කියන forex trading ගැන. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. සියලු දෙනාටම සුබ දවසක්. ඒ වගේම මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපිව subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. ඒ වගේම අපේ වීඩියෝ එකේ අපි මුලින්ම දැම්ම වීඩියෝ එකක් කොහොමද ඔයාගේ Binance account එක 1 million ගන්න කියලා. ඒ කියන්නේ demo account එක start කරන්න කියලා. ඒක මෙතන උඩ පෙන්නන කාඩ් එකෙන් කියලා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අදට අපි යනවා. සියලු දෙනාටම සුබ දවසක්.